ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම එඩින්බරා වල ඉඳලා තවත් ලස්සන වීඩියෝ එකක් කරන් තමයි ආවේ. අද මම ඔයාලා එක්කන් යන්නේ එඩින්බරා වල තියෙන මෙන්න මේ චර්ච් එක බලන්න. ඉතින් මේක හරිම ලස්සන චර්ච් එකක්. මේක ගත්තාම මේක ඇතුලේ කැටයම් ලී කැටයම් මේ වගේ ගොඩාක් දේවල් දිනවා බලන්න. අපි ඇතුලට ගිහලා බලමු. මේ ඉන්නේ මම හයි ස්ට්‍රීට් එකේ. ඉතින් හයි ස්ට්‍රීට් එකේ තමයි මේක තියෙන්නේ. අපි යමු ඇතුලට. ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් මේක ඇතුළේ ගොඩාක් නිශ්ශබ්ද තැනක්. ලොකුවට කෑ ගහන එහෙම කරන කට්ටිය එන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි මේ වඩ පිටාව ගත්තාම. බලන්න ඇත්තට මේ තියෙන කැටයම් වල කොච්චර ලස්සනක් තියනවද කියලා. මම මේ ගොඩක් විස්තර කරන් බැලුවේ නැහැ. ඒ වුණාට ලස්සන බලන්න තමයි ආවේ. මම මෙහෙට ඊයේත් ආවා. ඊයේදිත් මේ විදිහම තමයි. හරි ලස්සනයි. ඔයාලට පේනව නේද? මෙතන කියන්නේ ශබ්දයක්වත් ඇහෙන්නේ නැති තරම්. හරිම ඒ තරම් නිශ්ශබ්ද ගතියක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක මේ දෙයියනේ ගොඩාක් පරණ එකක් වෙන්න ඕන. මම ඇත්තට මේවා ගොඩක් දේවල් කියවුවේ නැහැ. ඔයාලට ලස්සන පෙන්වන්න තමයි මේ එකන් ආවේ. දැන් මම ඔයාලට එක්කන් යන්නම් මේකේ තියෙන තවත් විශේෂ තැනකට. ඒක ඇත්තටම ගොඩාක් ලස්සනයි. ලස්සනයි කියන්නේ ඔයාලට ඇතුළටම ගියාම හිතා ගන්න පුළුවන් ඒක කොච්චර ලස්සනද කියලා. ගොඩක් හයියෙන් කතා කරන්න බැරි නිසා මම හිමීට සාමාන්‍යයෙන් කතා කරන්න යන්නේ. Something from the symbol, so they got something from the Quran. But it was true at the top when he was but when he died, he came along. I wonder about this. බලන්න මේ ඇතුලේ කොච්චර මේ නිශ්ශබ්දද කියලා. අපි යමු එළියට. ඇත්තටම සමහරක් තැන් තියෙනවා මෙහි ඒව ඇතුළට ආවට පස්සේ හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. මෙහි ගොඩාක් තියෙන පල්ලි. ඉතින් මේ පල්ලි වලට මේ ගියාම සමහරක් ඒ වගේ බැඳෙන්න කතා කරනවා. ඒ වගේ තියෙනවා. ඉතින් මේක නම් ගොඩක් අය මේක බලන්න මෙන්න මේ හැරි ඔයාලට පේන විදිහ. ඇත්තට මේක මාරම ලස්සන තැනක්. මාර ලස්සන කියන්නේ මේ හිතා ගන්න බෑ මේ කැටයම් මෙච්චර උස මේ තියෙන මේ ගල් වලින් ඔක්කොම හදලා තියෙන්නේ. හරිම ලස්සනයි ඇත්තටම. මේ දේවල් මිනිස්සුන් බලන්න පුළුවන්. දැන් ඊයේ නම් මෙතන මේ පියානෝ එකක් ප්ලේ කරා. අද එහෙම නැහැ. අපිට
ඒ වගේ මෙහි තියෙන දේවල් මේ සල්ලි දීලා ගන්න පුළුවන්. මෙහි තියෙන එක දේවල් එයාලා හදපු දේවල් ඒවා අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. මේ ගල් කැටයම් වගේක් තියෙනවා මෙතන. ඒකත් මම පෙන්නන්නම්. බලන්නකො මෙන්න මේ කැටයම්. මාරයි ඇතින් මේ ස්කොට්ලන්ඩ් වල තියෙන ගොඩාක් චර්ච් මේ වගේම තමයි. මේ වගේම ගැටයම් කරලා හදලා මේ මාර පරණ දේවල්. මේ කියන්නේ මේ දయ్య දේවල් නෙවෙයි, මාරම් පරණ දේවල්. මේ වගේ කීයක් තැන් තියෙනවද මේ? මං ගිහලා තියෙනවා සාමාන්‍යයෙන් 5-6කට විතර ගිහින් තියෙනවා. ඒ හැමදේම මේ විදිහටම ලස්සන තැන්. අපි යමු දැන් එළියට. වල් වෙනදී එළියෙන් තියෙන්නේම කැටයම් මේවා කරලා හරි ලස්සන තියෙන තැනක්. මේක තියෙන්නේ මේ හයි ස්ට්‍රීට් එකේමයි. ඒතර හයි ස්ට්‍රීට් එකේ ඉඳලා පල්ලෙහාට යනකම් මම තවත් දේවල් වලට පෙන්නන්නම්. මේ ගොඩාක් වෙලාවට මේ හයි ස්ට්‍රීට් එකේ මිනිස්සු චිත්‍ර දින දේවල් දැන් මෙතන තියෙන චිත්‍ර දින එකක් හරි ලස්සනයි. මේ බලන්න මේක. හරි නෙක්කන වදින හරි ලස්සනයි. ආයි ඉදින වදින ඒක නිකන් අර කාටුන් විදිහට. මාර ලස්සනයි. ඉතින් මේ වගේ දේවල් මේ හයි ස්ට්‍රීට් එකේ අනිවාර්යෙන් තියෙන දේවල්. ඒ වගේම එක එක්කෙනා සින්දු කියන දේවල්, එක එක්කෙනා සමහරක් දේවල් ප්ලේ කරනවා. ඉස්සරහටම ඔයාලට පෙන්නන්නම්. නිවාඩු දවසෙන් මම මේවා තමයි කරන්නේ. සාමාන්‍යයෙන් එළියට වෙලා විදින එක මෙන්න මේ වගේ දේවල්. හරි හිතට නිදහසක් ගෙන දෙන දේවල්. ඒක නිසා ගොඩක් වෙලාවට මම මෙහි එනවා. මේ හයි ස්ට්‍රීට් එකට ඇවිදින්න එනවා. ඉස්සරහ කෙනෙක් වයලින් ප්ලේ කරනවා. අපි යමු එතෙන්. ඉතින් මාරයි. අද අවුව වෙන හින්දා හරි ලස්සන දවසක්. වෙනදාට මෙහෙම මෙච්චර අවුව නෑ. ඒ කියන්නේ මේ දවස්වල අද හරිම ලස්සන දවසක්. ඊයේත් මේ විදිහටම තිබ්බා උදේ වරුවේ. හැබැයි 3 පහුණ ගමන් කරවල වෙනවා දැන්. බලන්න මේක මාර ලස්සනයි. වගේ ගොඩාක් දේවල් තියෙන තැනක් තමයි එඩින්බරා නගරය කියන්නේ. එඩින්බරා වල මේ හයි ස්ට්‍රීට් එක කියන්නේ මේ වගේ ගොඩාක් දේවල් තියෙන තැනක්.